ගම් වතුරෙන් ආපදාවට ලක් වෙච්ච විහාරස්ථාන සඳහා බෙදා දෙන්න පිටත් වෙන ගමනේ ඇතරම කියන්නට ඕනේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාට මොනවා හරි තියෙන අඩුපාඩු තියෙනවා. අපි දැනට පන්සල් 100 ගාණක් තොරතුරු එකතු කරගෙන තියෙනවා මේ හානියටපත් වෙච්ච. ඉතින් ඒ පන්සල් වල අඩුපාඩු බලන ගමන් කොළඹ ඉඳලා රිකිල්ල ගස්කඩ දක්වා යන ගමනේ අපි කරන සුවිශේෂම කාර්යය තමයි ආපදා කඳවුරු වල මේ වෙලාවේ ආපදාවට ලක් වෙලා ඉන්න ඒ අහිංසක ජනතාවට ධර්මයෙන් පිහිට සලසන්න අපි ඉදිරියට කරලා තියෙනවා චරත චාරිකා කියන ඒ උතුම් සදහම් වැඩසටහන. විශේෂයෙන්ම සම්පත් බැංකුවෙත් සහභාගීත්වයෙන් අපි මේ වැඩසටහන සිද්ධ කරනවා රිකිල්ල ගස්කඩ